ඔන්න යාළුවනේ මං අදත් ආවා ඔයාලට අලුත් රෙසිපි එකක් අරගෙන මං අද හදන්නේ මාළු කළුපොල් මාළුවක්. මට මේකට ගාගත්ත පොල් ටිකක් ඕනේ කරනවා. මම පෑන් එකක් ලිපේ තියාගෙන ඒකට පොල් ටික එකතු කරගෙන හොඳින් කබලේ බැද ගන්නවා. මේ අතරේ මම මේකටම සුදු කැකුළු හාල් මිටක් අබ තේ හැඳි භාගයක් එකතු කරගෙන හොඳින් කලවම් කරලා බැද ගන්නවා. ඒත් එක්ක මම මේකට සූදුරු තේ හැඳි කාලක් ඒ වගේම එනසාල් ඇට දෙක තුනක් කරාබු නැටි දෙක තුනක් ඒත් එකම කුරුඳු පොතු කැබැල්ලක් දාලා නැවතත් හොඳට කලවම් කරගෙන මැද ගන්නවා. ඒත් එක්කම කපාගත්ත අමු ඉඟුරු සුදු ලුණු එකතු කරලා මේක හොඳින් බැදගෙන වංගෙඩිය කොටා ගන්නවා. ඔයාලට කැමති නම් මේක බ්ලෙන්ඩර් එකේ කොටා ගන්නත් පුළුවන්. ඒත් එක්ක මම නැවතත් පෑන් එක ලිපේ තියලා මිරිස් කුණු තේ හැඳි 3ක් ගම්බිරිස් කුඩු තේ හැඳි 1/2ක් කහ කුඩු තේ හැඳි කාලක් එකතු කරලා නැවතත් හොඳින් බැද ගන්නවා. මෙහෙම බදිනකොට යාළුවනේ ලුණු කුඩු ටිකක් එකතු කරගත්තාම කැස්ස හැදෙන්නේ නැහැයි කියලා මං අහලා තියෙනවා. ඉතින් ඒක නිසා මම ඒක කරලා බැලුවා. ඇත්තට මේක හරි. මේ විදිහට ලුණු ටිකක් එකතු කරගෙන මිරිස් බැදිනකොට කබලේ අපිට කැස්ස හැදෙන්නේ නැහැ. ඊට පස්සේ මම මේ බැදගත්ත මිරිස් මිශ්‍රණය කපලා හොඳින් සෝදගෙන තියෙන මාළු එකට එකතු කරලා හොඳින් කලවම් කරගන්නවා. කලවම් කරලා මම මේක පැත්තකින් තියනවා. එතකොට මේ මිශ්‍රණයට හොඳින් ලුණු මිරිස් ඒ 3-5 ටික එකතු වෙනවා. මම නැවතත් ඇතිලියක් ලිපේ තියාගෙන ඇතිලියට තෙල් චුට්ටක් එකතු කරලා මේ තෙල් ටික හොඳින් රත් වෙනකොට මේකට කපාගත්ත බීලුණු සහ රතු ලුණු දෙකම මම මේකට එකතු කරනවා. ඊට පස්සේ අමු මිරිස් සහ කරපිංචා එකතු කරගෙන හොඳින් කබලේ බැදෙන්න දෙනවා. මේ ටික හොඳින් බැදීගෙන එනකොට උණු වතුරට දිය කරගත්ත සියඹලා අයිස්ම මේකට සියඹලා අයිස්ම දාපුවම ගොඩක් රසවත් යාළුවනේ. ඒකම මම සියඹලා අයිස්ම දාන්න. ඔයගොල්ලන්ට ඕන නම් ගොරක උනත් දාගන්න පුළුවන්. නමුත් මම එකතු කරේ සියඹලා අයිස්ම දාගෙන හොඳින් කලවම් කරගෙන අර මම කලවම් කරලා පැත්තකින් තියාගත්ත මාළු ටික මේකට දාලා හොඳින් කලවම් කරගන්නවා. හොඳට මතක තියාගන්න යාළුවනේ මම මේකට වතුර චුට්ටක්වත් එකතු කරේ නැහැ. මම මේ මාළු ටික තැම්බෙන්න දෙන්නේ මේ මාළු වලින්ම උනන වතුර වලට. ඊට පස්සේ මං චුට්ටක් වෙලා වහලා තියෙනවා. මම අර කොටාගත්ත කුඩු මිශ්‍රණය පොල් කිරි ඒ කියන්නේ මිටි කිරි තමයි මේකට ගන්න ඕනේ. මිටි කිරි කෝප්පයකට අර කුඩු මිශ්‍රණය දාලා හොඳින් කලවම් කරලා මම මේ අතරදී පැත්තකින් තියාගත්තා. ඒත් එක්ක මම නැවතත් පියන ඇරලා මාළු ටික හොඳින් කලවම් කරලා තවත් විනාඩි කිහිපයක් වහලා තියාගත්තා. දැන් මම අර දිය කරගත්ත මිටි කිරි මිශ්‍රණය මාළු එකට දැම්මා. දැන් හොඳින් කලවම් කරලා ඔයාලට පුළුවන් රස අනුව ලුණු එකතු කරගන්න. මට ලුණු චුට්ටක් මදි කියලා තේරුණ නිසා මම නැවතත් ලුණු ටිකක් එකතු කරගත්තා. මේක ඔයගොල්ලෝ හදලා බලන්න යාළුවනේ හරිම රසයි. ඕගොල්ලන්ට බත් එක්ක විතරක් නෙමෙයි පාන් එක්ක එහෙම මේක රස විඳින්න පුළුවන්. පාන් නූඩල්ස් වගේ දෙයක් එක්ක මේක රස විඳලා බලන්න පුළුවන්. මාරම රසයි. මුළු කුස්සියම මේලා ගොඩක්ම සුවඳයි. මොකද මම එකතු කරගත්ත 3-5 වර්ග ටිකත් එක්කලා ඔයගොල්ලොත් හදලා බලලා මට කමෙන්ට් එකක් දාන්න කොහොමද කියලා. ඇත්තටම රසයි. හදලා බලන්න යාළුවනේ.